කියලා දෙන්නේ කොහොමද කප් කේක් එකක් ලේසියෙන් හදාගන්නේ කියලා. ඉතින් මේ සඳහා මම පාවිච්චි කරලා තියෙනවා මාජරින් 200යි, සීනි 200යි, පිටි 200යි. ඒත් එකම බේකින් පවුඩර් ග්‍රෑම් 2යි. ෆ්‍රෙෂ් මිල්ක් හෝ මිල්ක් පවුඩර් ඔයගලන්ට පුළුවන් ග්‍රෑම් 20ක් හෝ මිලිලීටර් 20ක් පාවිච්චි කරන්න. ඉතින් අපි මේ විදිහට මාජරින් ටික එකතු කරනවා. පොඩ බීට් කරගන්න මාජරින් ටික. ඊට පස්සේ සීනි ටික එකතු කරගන්නවා. දැන් අපි කඩාගත්ත බිත්තර දෙක පොඩ එකතු කරගන්නවා මේ විදිහට. මේ විදිහට අපි බීට් කරගත්ත බිත්තර, සීනි, ඒ වගේම මාජරින් හොඳින් අපි මේ විදිහට දිය කරගන්න ඕනේ. සමග කලවම් කරගත්ත පිටි එක එකතු කරන්න ඕනේ. එකතු කරලා හොඳින් මේ විදිහට අනා ගන්න ඕනේ. දැන් කහ පාට කලරින් චූට්ටක්, වැනිලා එසන්ස්, ඒ වගේම කිරි. අපි මෙතනදී දියන කිරි පාවිච්චි කරන්නේ. රයිට්. දැන් අපි මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් බලමු අපි මේ කොහොමද අටුවට දාන්නේ කියලා. අයිටම් මේ විදිහට අවන්න එක දැම්මා සෙල්සියස් අංශක උඩ 180 යට 190 විනාඩි 20ක කාලයක් බේක් කරගන්න ඕනේ. දැන් අපි හදාගත්ත කප් කේක් එක උඩට පේන විදිහට මේ විදිහට බේක් කරලා තියෙනවා හොඳට. හදාගත්ත කප් කේක් එක අපිට පුළුවන් මේ විදිහට ගාර්නිෂ් කරගන්න. මේ තියෙන ලොකු රේන්ජ් එකක් ගන්න. මේක ඇත්තටම අමාරු රේන්ජ් එකක්. ටයිමින් එකත් එක්ක නීට් එක ගන්න අමාරුයි. ඒක නිසා ආවට කියනවා ෆිනිෂින් එක හොඳට තියෙනවා. මේකට කියන්නේ මෙගා ස්විච් බෝඩ් එක. මේක ගත්තොත් අපි සාමාන්‍යයෙන් මෝටර් වල එසත් එකකට ටේටර් අයිටම් එකක් තියෙනවා මේ ස්විච් බෝඩ් එකේ. මේක කියන්නේ ඒකත් කේක් පීසස් එකක් එක ගලිනවා පිරමීඩ් කියලා. මේ ඔක්කොම ලංකාවට ආවේ වගේ යුරෝපීය රටවල් වල ඒක ෆ්ලේවර් එක. උදාහරණයක් විදිහට මේක වෙනවා වැනිලා ෆ්ලේවර් එකයි, චොකලට් ෆ්ලේවර් එකයි, ගලාස් ෆ්ලේවර් එකයි තුනක්. මේකේ කියන්නේ කරවල පැහැදිලි දෙයි. ඒක ස්විච් බෝඩ් එකේ. අපිට දුන්නා ඕන ඇතුළට රාස්බෙරි, බ්ලූබෙරි, ජෑම් වගේ ෆිලිං එකක් දාන්න. මේ ටික අපිට හදන්න පුළුවන්නේ ටයිම් මැනේජ්මන්ට් එක අපි හරියටම කරපු නිසා. ඒ අපි කප් කේක් එකක් හදලා මම කියන්න ඕනේ වෙච්චරයි. මේ ශේෂ්ත්‍රය ඇත්තටම ලේසි. හැබැයි ලේසි වෙන්නේ අපි හරියට ප්ලෑන් කරලා සැලසුම් කරගන්නවා. ඔළුවේ තියෙන ඕනේ හැම එකම. ඒක ඕගොල්ලෝ ගත්තොත් ඒක ප්‍රමාණයට ශේෂ්ත්‍රය නැති අය, ශේෂ්ත්‍රයට ඉන්න අය ඕගොල්ලෝ විශේෂයෙන්ම ඇඟේ ඔළුවේ තියාගන්න ඕනේ. මෙතන මේ සාහිත්‍ය අරන් ගියා, විභාග කරලා ගියා, ප්‍රොසෙස් කරලා ගියා. මේකේ අඩුව තමයි ඉන්නවනේ.
ටයිම් මැනේජ්මන්ට් ඉතාල වැදගත්. කාලය ගන්න ඕනේ දේවල්. ගන්න ඕනේ නැති දේවල් වලට ගන්න ඕනේ නැහැ. දැන් අපි එකක් කියලා ඊළඟ එකේදී මේක කරනකම් ඉන්න ඕනේ නැහැ. උදාහරණයක් විදිහට කේක් එක දැන් කපනකොට ඕලම උඩ තියෙන්න ඕනේ. දැන් ඊළඟ අවශ්‍ය මේක ප්ලේ එක. ඊළඟ අවශ්‍ය පේපර් එක. ඊළඟ අවශ්‍ය මේක ගානිෂ් කරන්න. අන්න ඒ කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. නැත්නම් කපල ඉවරලා ප්‍රේවල් ගාව කියන්නේ මේ ගලාසෙන් උඩට වේගලා ඉවරයි. හරිද? ඒතකොට අපි ඊළඟ දවසෙත් අපි වෙනම බලපෑම් කරන්න කියලා අද දවසේ එකට සම්බන්ධ ගැටලු තියෙනවා. හරිද? හරි හදන්න පුළුවන්. මේ කප් කේක් එක වහද්දී පුළුවන් නම් කප් කේක් එකක් කරනවා මේ පිටින් ගානිෂ් එකක් දාන්න පුළුවන්. අයිසිං වලින් අපි වෙනම කියලා දෙන්න. ඒතකොට චොකලට් ස්පොන්ජ් එක වහද්දී ඔයාලට ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධව? නෑ. වැල් ස්පොන්ජ් වත් චොකලට් හරි. වැල් එක ගැටලු මුකුත් නැහැ. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒතකොට අපිට පුළුවන් මේ ස්විච් රෝල් එකම මැදට පිළිගියක් දාලා කපන්න නැතුව එගා ස්විච් රෝල් එක කේක් එක පිළියට යන්න. අපි ස්විච් රෝල් පීසස් එකක් කරලා තියෙනවා. ඒතකොට අපිට ඒක බෝඩර්ස් ටිකක් දාලා ඕනනම් මේ සයිසස් 6ක් එකට එන විදිහට කපන්න නැතුව කේක් එකක් විදිහට දෙන්නත් පුළුවන්. ඒක ඔයාලට ඕන නම් ඔයාලගේ කේක් කියන ඒ යුනිට් එක කව වෙන්න මේ පීසස් එකක් කරන්න පුළුවන් කේක් එකක් කරන්න පුළුවන්. Twinchip Production